ලෙජන්ඩ් ප්‍රීමියර් ලීග් තරග මාලාව අවසන් මහා තරගය අවසන් පන්දුව තෙක් මැදී යාමම මේ තරග මාලාවේ සාර්ථකත්වය මනාවට විදහා පානවා. එක් පන්දුවයි එක් ලකුණයි කුමකින් කුමක් සිදු වේද? ආක්‍රමණශීලී පන්දු පිටියක් දැන් සකසාගෙන තිබෙනවා. වයිට් පන්දුවක් යොමු කරයිද කියාත් ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. එවර සාර්ථක පන්දුවක් කදිම පන්දුවක් යොමු කළේ දැන් තරගයේ සමව අපේ ක්‍රීඩාලෝලේ හිතවතුනි මැජික් පන්දුවාරයක් මායාකාරී පන්දුවාරයක් පැසසිය යුතු පන්දුවාරයක් නිමාවට පත් කළා. සුරංග එසේ නැතොත් කළු යන අනුවත් නාමයෙන් හඳුන්වන ක්‍රීඩකයා සුදානම් තීරණාත්මක පන්දුවාරය තුල අපරාධී සිටින ක්‍රිෂාන්ත ලක්මාල් ප්‍රථම පන්දුවේ තියුණු පළදායි පන්දුවක් නිමාවට පත් කළා. සුරංග පැහැදිලිවම කිව යුතු කාරණේ එවර පාරෙල්ල කළා. සුරංග රණසිංහ පසුපස පාදයේ ෆුල් කිරීම සිදු කරනු ලැබුවා. සුදානම් පන්දු යොමු කරන්නට එවර දුර්වල ක්‍රියාවක් සිදු කළේ. දුර්වල පන්දුවක් යොමු කරනු ලැබුවේ ඒ වයිට් පන්දුවක්. ඒ සමගම ලකුණු 7යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. පුංචි කාලේ වීරයින් තමයි මේ අතර ක්‍රීඩා කරමින් සිටින්නේ. අතර වාරයෙන් සාර්ථක තියුණු පන්දුවක් නිමාවට පත් කරනු ලැබුවේ. එක ලකුණ පවා වැදගත් යන වගේ සුදානම් සුපිරි පන්දුවාරයේ අවසන් පන්දුව කලේවර සාර්ථකයි පළදායි පන්දුවක් නිමාවට පත් කළා. ක්‍රිෂාන්ත ලක්මාල් දැන් ඔහුට සිදුවනවා මේ සුපිරි පන්දුවාරය තනිවම තමන්ගේ තරගයක් කර ගන්නට. තවක්වානුවේ මෙන් ද්වන්ද සටනක් ආරම්භ වුණා. කලේවර සාර්ථක පන්දුවක් යොමු කළේ එලි පන්දුවක ශේෂ්ඨඥා කළා විනිශ්චයකාර බවතා පැහැදිලිවම තර්ඩ් මෑන් කලාපයේ සිටි ක්‍රීඩකයා යාරතියේ වලල්ල පිටයි සිටියේ. එයයි දුර්වල ක්‍රියාව මන්ද නිලකුණු පන්දුවක් යොමු කළේ. පාසල් දිනයක් නිසාවෙන් ඔබට මේ අතරවාරේ පාරක් එල්ල කරන්නේ සාර්ථකයි. පන්දු නවතාලීම සාර්ථකයි ක්‍රීඩාලෝලී හිතවතුනි. 3යි ලකුණු වඩක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. රණසිංහ සූදානම් මෙවර පාරක් එල්ල කළා. පන්දුව ලොන් ඔෆ් කලාපය තුල එක් ලකුණයි දෙවන ලකුණ ලබා ගන්නට අවකාශය නැහැ. කඩුල්ල දවා ගන්නු ලබනවා. කෙසේ වෙතත් තව එක් කඩුල්ලක් පමණයි ඕල් චැම්පියන්ස් ක්‍රීඩකෙන් ඉතිරිව තිබෙන්නේ. පන්දු 2යි ලකුණු 6ක් අවශ්‍යයි ජය ගන්නට. එවර පාරක් එල්ල කරනවා. එය ප්‍රමාණවත් වන්නේ නැහැ කිසිසේත්ම. එක් පන්දුවක් තුල ලකුණු 6ක් අවශ්‍යයි. ඔබට මතක නම් ආශිෂ් නෙහරාට එල්ල කළා චාමර කපුගෙදර අවසන් පන්දුව තුල 6 පාරක්. ඒ වගේම රොබින් පීටර්සන්ට විය යුතුයි සචිත සේනා નાයකත් එල්ල කරා 6 පාරක්. ක්‍රිෂාන්ත ලක්මාල්ට අවකාශ ලැබෙන්නේ වර තියුණු පන්දුවක් යොමු කරනවා සමග 2025 කතලුව ලෙජන්ඩ් ප්‍රීමියර් ලීග් තරග මාලාවේ ශූරීන් වකට මයිටි ලෙජන්ඩ්ස් ක්‍රීඩකයන් පත්වන්නේ ඔවුන්ට සුභාශිංසන එකතු කරනවා.